ආයුබෝවන් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ AI Quest by කැලුම් YouTube channel එකට මම මේ channel එකෙන් ගේන්නේ AI තාක්ෂණය පිළිබඳව වගේම තවත් ටෙක්නෝලොජි වීඩියෝ ගැනයි. ඉතින් ඒ වගේ ටෙක් දේවල් ගැන දැනගන්න කැමති අය YouTube channel එක subscribe කරලා තියාගන්න. අද වීඩියෝ එකෙන් ගේන්නේ AI තාක්ෂණය කියන්නේ මොකක්ද කියන එක. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු මොකක්ද මේ AI තාක්ෂණය කියලා කියන්නේ කියලා. ඔබට AI ගැන සරලව සහ සවිස්තාරව කියන්න ප්‍රයත්නයක් කරන්නම්. AI කියන්නේ Artificial Intelligence යන ඉංග්‍රීසි වචනයේ හැඩගැස්මයි. එය සිංහලෙන් කියන්නේ කෘත්‍රිම බුද්ධිය ලෙසයි. කෘත්‍රිම බුද්ධිය කියන්නේ මොකක්ද? කෘත්‍රිම බුද්ධිය කියන්නේ මිනිසුන්ට ඇති බුද්ධිමය ක්‍රියාකාරීත්වයන් උදාහරණ සිත හැගවීම, උගත ගැනීම, තීරණ ගැනීම, ගණනය කිරීම, යන්ත්‍රවලට විශේෂයෙන්ම පරිගණකවලට ලබාදීමේ තාක්ෂණයකි. දෙපැත්තකින් බලනකොට කෘත්‍රිම කියන වචනයෙන් අදහස් වෙන්නේ නිර්මාණය කල් යන්ත්‍රමය භාවිතයට තෝරාගත්තෙකු විසින් සාධන ලද්ද. බුද්ධිය කියන්නේ ඉගෙනීම, අවබෝධය, විචක්ෂණය, තීරණ ගැනීම, ගණනය කිරීම වැනි මනෝක්‍රියාවන්. ඒ නිසා කෘත්‍රිම බුද්ධිය යයි කියන්නේ මිනිසුන්ට හැකි බුද්ධිමය කටයුතුව යන්ත්‍ර මගින් කිරීමට හැකි තත්ත්වයට පත් කිරීමයි. AI කොහොමද වැඩ කරන්නේ? AI වැඩ කරන්නේ දත්ත මත පදනම්වයි. දත්ත එකතු කිරීම. දත්ත හයි විවිධාංග අනුව. ඡායාරූප, වීඩියෝ, පාඨය, ශබ්දය විශාල දත්ත එකතුවක් සකස් කරයි. දෙන